අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදී ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වණ්ඩ නන්දකුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරයෙකු වැඩතහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ටාසේ පැවසනවා. එම කොට්ටාසේ පැවසුවේ එම සැරයන්වරයා එම සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හෝමාරු කරගෙන ඇති බවයි. ඉකුත් පෙබරවාරි මාස 19 වන දින සිදු වූ එම අපරාධය නේපාලයේ කට්මණ්ඩු නුවරදී එම එහි ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්ෂි ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන එනු ලැබුවා. ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90ක රඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ටාසේ රඳවා සිටින අතර වැඩතහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය නොවැම්බර් 30 වන දින සිට රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරියේ යෙදී සිටියේදී අංග 3 සිරම එදිරියේ රඳවා සිටින නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියට බිස්කට් ලබා දී තිබෙනවා. ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියාට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරියේ රඳවා සිටි සිරමෙදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමග හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවා. ඉහත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් නිලධාරියාගේ වැඩතහනමට ලක් කර තිබෙනවා. උපුටා ගැනීමකි. මෙවන් තොරතුරු දිනපතා දැනගන්න විශ්ම TV Facebook පිටුව ෆලෝ කරන්න, YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.